දියුණු වන අයගේ දියුණු වීමේ ලක්ෂණ තියෙනවා. එකක් තමයි දැනුම් තේරුම් තියන අය කියන දේ පිළිගන්නවා. ඒක අත්අදහ බලනවා. ඊළඟ දේ තමයි උපාය කෞශල්‍යයෙන් යුක්තයි. හොඳට වටපිට ගැන අවධානයක් තියෙනවා යාට. ඊළඟ දේ තමයි ආර්ථික විද්‍යාඥයන් අද ඉහළින් කතා කරන දෙයක් තමයි දියුණු වීම පිළිබඳව. ඒ තමයි දියුණු වෙන කෙනා රැස් කරන කෙනෙක් නෙවෙයි. දැන් ඔයාලට දියුණු වෙන්න ඕන කියලා කියනකොට ඔයාලා පොඩි ජොබ් එකක් කළා සල්ලි එකතු කරනවා. ඔය දියුණු වීමේ ලක්ෂණයක් නෙවෙයි. දියුණු වීමේ ලක්ෂණය තමයි ආයෝජනය කිරීම. අනිවාර්යෙන් දියුණු වෙන කෙනෙක් නම් ආයෝජනය කරන්න ඕන. දියුණු වෙන කෙනා පළමුවෙන්ම ලාභය බලන්නේ නැහැ. ලාභය බලන්නේ. පළවෙනි දවසේ බිස්නස් කරලා මට කොච්චර සුද්ධ ලාභය ලැබෙනවද කියලා එහෙම බලන්නේ නැහැ දියුණු වෙන කෙනා. දියුණු වෙන කෙනාගේ තියෙන උත්සාහය, වීරිය, කරන වැඩේ හරියට කරන එක. පස්සේ සල්ලි ගණන් කළ හැකි. ඊළඟට තමයි යාළුවෝ හදාගන්න එක. ඊළඟ එක තමයි මිත්‍රයෝ හදාගන්න යා තුළ තිබ්බ ලොකුම හැකියාව තමයි දන් දීම. දදම් මිත්තානි ගන්තති. උපක්‍රමශීලී බව. ඊළඟ එක තමයි කෘතඥතාවය. තමන්ට උපකාර කරපු අය අමතක නොකිරීම. කෙලෙහි ගුණේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ එක දේශනාවක තියෙනවා කෙලෙහි ගුණ දන්නේ නැති කෙනෙක් ඉදිරියට යන්න හැදුවොත් එයා හරියට තමන්ගේ පහසුවට තියෙන පාවහන් යුගල අනිත් පැත්තට දාගත්තා වගේ